රයිට් අපි අද පාඩම සාකච්ඡා කරන්නේ ට්‍රාන්සිස්ටරයක් කොහොමද පරීක්ෂා කරන්නේ මල්ටිමීටර් එකකින් කොහොමද ට්‍රාන්සිස්ටර් පරීක්ෂා කරන්නේ කියන එක තමයි අද කරන්නේ. එතකොට අපි ගත්තා D313 කියන ට්‍රාන්සිස්ටරය. මේක අපි දන්නවා NPN වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් කියලා. මේක බේස් අග්‍රය තමයි අඳුරගන්න අපි අද කතා කරන්නේ. බේස් අග්‍රය කොහොමද අඳුරගන්නේ? තියෙන පැත්ත අඳුරගන්නයි යන්නේ. මල්ටිමීටරයක් භාවිතා කරලා බේස් එක අඳුරගන්නේ කොහොමද? ඒක අපි දන්නවා මල්ටිමීටර් එකකින් අපි වෝම්ස් පරාසයට දා ගන්නවා සිලෙක්ටර් සුවිචය වෝම්ස් වලට. ඒකම අපි සිහිය ලබා ගන්න ඕනේ මේ අග්‍ර දෙකේදී වෝල්ටීයතාවයන් පිට වෙන්නේ කොහොමද කියලා. මම මේ අග්‍ර ඒ තියෙන ස්ටෑන්ඩඩ් එකටම හයි කරලා තියෙන්නේ. කොමන් එකට මේ කළු එකත් ඊළඟ එකට අපි මේ රතු අග්‍රයක් සම්බන්ධ කරලා තියෙනවා. නමුත් අපි ඔළුවේ තියා ගන්න ඕනේ කොමන් අග්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන් ඉන්නේ මේකේ ධන වෝල්ටීයතාවයක්. ඍණ ධන විදුලි එහෙම නැත්නම් රතු වයරෙන් අපිට ලැබෙන්නේ ඍණ වෝල්ටීයතාවයක් කියලා මේක අපි ඔළුවේ තියා ගන්න ඕනේ. මොකද ඒක ඇනලොග් මල්ටිමීටරේ විතරයි මේ විදිහට තියෙන්නේ. ඩිජිටල් එකේ එහෙම නැහැ. ඒ හරියටම මේ වෝල්ටේජ් එකේ අග්‍ර වලින් එනවා. දැන් වෝම්ස් පරාසෙන් දාද්දි මේකේ කළු අග්‍රයෙන් අපිට ලැබෙන්නේ ධන වෝල්ටීයතාවයක් සහ රතු අග්‍රයෙන් එන්නේ ඍණ වෝල්ටීයතාවය. ඒක ඔළුවේ තියාගෙන අපි මේක පරීක්ෂා කරමු. ඉස්සෙල්ලාම අපි මේකේ ට්‍රාන්සිස්ටරේ තමන් කැමති අග්‍රයකට මේක අග්‍රයක් තියාගන්න. ඒක තමන් කැමති ඒක ආහඹු විදිහට ගන්න. මගේ අග්‍රය මම මේ පැත්තටම ගන්නවා. එහෙම තියලා මම අනිත් අග්‍ර වලට තියලා බලනවා මල්ටිමීටරේ ධන රතු පාට අග්‍රය. ඒකට වැඩ කරනවා. ඒකටත් වැඩ කරනවා. ඒක මම දැන් මාරු කරලා බලනවා. ඒක අග්‍ර මාරු කරා. මාරු කරලා බලනවා මෙතෙන්ට තියලා. ඒක වැඩ කරන්නේ නැහැ. ඊළඟ අග්‍රේ වැඩ කරන්නේත් නැහැ. ඒක මම මේවත් මාරු කරලා බලනවා. අනිත් අගරටත් තියලා බලනවා ඒ වගේ වැඩ කරනවාද කියලා. මෙතන තියලා බලනවා. වැඩ නැහැ. වැඩ නැහැ. වැඩ නැහැ. වැඩ නැහැ. මේක වැඩ කරනවා. ඒ කියන්නේ මෙයා ධන අපි කලින් තිබ්බ විදිහටමයි මේ අගරේ වැඩ කරනවා. ඒක නැවතත් අපි මාරු කරලා තියලා බලනවා වැඩ කරන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මේකේ එක අග්‍රයකට තිබ්බහම අග්‍ර දෙකක් වැඩ කරා. ඒ කියන්නේ මේකේ මෙතෙන්ද තිබ්බාම මේක වැඩ කරනවා. ඊළඟ අග්‍රයක් වැඩ කරනවා. ඒක මාරු කරලා බලනවා නැවතත්. මාරු කරලා බලනවා. බලල්ලි ආපහු වැඩ කරන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මේක හොඳ සාර්ථක ක්‍රියාකාරීත්වයෙන් යුතු ට්‍රාන්සිස්ටරයක්. බේස් අග්‍රය මෙන්න මේ කෙරවල තියෙන පින් එක තමයි බේස් අග්‍රය. මේක අඳුර ගන්නවා. මොකද මේ බේස් එක තිබ්බාම අවස්ථා දෙකකදී වැඩ කරනවා. ඒක අනිත් පැත්තට කටු මාරු කරපුවම වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ ට්‍රාන්සිස්ටරයක්. බේස් එක තමයි මේ පැත්තේ අපි මෙහෙම ගත්තෙම මේක වම් අත පැත්තේ තියෙන පළවෙනි පින් එක බේස් එක ඇතුළේ අපිට සලකන්න පුළුවන්. හරි ගෝවින්ද.